හායි යාළුවනේ කොහොමද ඉතින් අද මං අරගෙන ආවේ මගේ බබාගේ බර්ත්ඩේ ස්ටෝරි එක ගැන. මම මගේ ඩිලිවරි එකට තෝරගෙන තිබුණේ රජයේ හොස්පිටල් එක. POG ડોක්ටර් channel කරේ නම් ප්‍රයිවට්. ડોක්ටර්ම තමයි මම යන හොස්පිටල් එකේ හිටියේ. මට බබා ලැබෙන්න තිබුණේ 2025 7/10 වෙනිදා. මම සති 36 ස්කෑන් එකට ගියාට පස්සේ ડોක්ටර් කිව්වා මට 7යි 1 වෙනිදා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න කියලා. ඒ කියන්නේ 7යි 1 වෙනිදා වෙනකොට මට සති 39 දී. සති 39 දී තමයි ડોක්ටර් මට කිව්වේ හොස්පිටල් එකට ඇවිත් ඇඩ්මිට් වෙන්න කියලා. 6 වෙනි මාසේ 26 වෙනිදා උදේ ඉඳලම මට මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන හිටියා. ඒ ඉඳි 26 වෙනිදාත් සාමාන්‍ය විදිහට රෑ නිින්දට ගියා. 11ට විතර වගේ මට නිින්දෙන් වගේ දැනුණා මගේ යටිබඩයි කොන්ද කැක්කුමකුත් තියෙනවා කියලා. ඒක ලොකු වේදනාවක් නෙවෙයි. ඒ නිසා මං වැඩියට හිතුවෙත් නෑ. ආපහු ඉතින් නිින්දට ගියා. කොහොම හරි පාන්දර 1ට විතර මට ආයෙත් ඒ වේදනාව ඒ විදිහටම දැනුණා. ඒක ලොකු වේදනාවක් නෙවෙයි. ඇත්තටම මේ පොඩි වේදනාවක් දරා ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මට ටිකක් බයත් හිතුණා. ඊට පස්සේ මං හස්බන්ඩ්ට කතා කරලා කිව්වා මට මෙහෙම කොන්දත් රිදෙනවා යටිබඩත් පොඩ්ඩක් රිදෙනවා. වොෂ්රූම් එකට යන්නත් ඕනේ කියලා. කොහොම හරි හස්බන්ඩ් මම කියලා වොෂ්රූම් එකට ගියා. වොෂ්රූම් එකට ගියාට පස්සේ මම දැක්ක මට පොඩ්ඩක් බ්ලීඩ් වෙලා තිබුණා. ඊට පස්සේ මං හස්බන්ඩ් ඇවිල්ලා කිව්වා මට බ්ලීඩ් වෙලා තියෙනවා. කැක්කුමක් ටිකක් තියෙනවා. ඒක හැබැයි ලොකු වේදනාවක් නෙවෙයි. මොකද කරන්නේ අපි දැම්ම හොස්පිටල් එකට යනවාද නැත්තම් උදේට යනවාද එහෙම කියලා කතා වුණා. මේක දෙනකොට කොහොම හරි පාන්දර 1 පහුවෙලා 1ට එහෙම ඇති මට මතක විදිහට. ඉතින් හස්බන්ඩ් කිව්වා මේ ගෙදර ඉන්න බයයිනේ අපි හොස්පිටල් එකට යමු. ගියාට පස්සේ හොස්පිටල් එකේදී අපිට මොන හරි දෙයක් කියයිනේ කියලා. ඒ නිසා ඉතින් අපි ලෑස්ති වෙලා හොස්පිටල් එකට පිටත් වුණා. වැදගත් දෙයක් කියන්න ඕන. මට දැන් මේ සති 26 වෙනිදා කියන්නේ මට සති 38යි. කියන්නේ මට මේ අමාරුනේ සති 38 දී. ඉතින් මම මේ වෙනකොටත් මගේ හොස්පිටල් බෑග් එක සම්පූර්ණයෙන්ම ලෑස්ති කරලා ඉවරයි. හොස්පිටල් එකට ඇඳගෙන යන ඇඳුම පවා මම ලෑස්ති කරලා තමයි තියාගත්තේ. ඉතින් මේ වෙලාවේ මට ඒක ලොකු පහසුවක් වුණා. මොකද කිසිම කලබලයක් නැතුව ලෑස්ති වෙලා යන්න පුළුවන් නිසා. කොහොම හරි ලෑස්ති වෙලා හොස්පිටල් යන්න පිටත් වුණා. අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක්ගේ ට්‍රීවිල් එකේ තමයි අපි ගියේ. කොහොමද මං කියවනේ මට ලොකු වේදනාවක් තිබුණේ ඒක දරා ගන්න පුළුවන් වේදනාවක් කියලා. අපේ ගෙදර ගාව ඉඳලා හොස්පිටල් එකට ටිකක් දුර යන්න ඕනේ. ඉතින් මේ යන අතරමඟ මට අර වේදනාව ටිකින් ටික වැඩි වුණා. අර වීල් එකේ යන්න අපහසු තරමටම වගේ වේදනාව වැඩි වෙන්න පටන් ගත්තා. අපි හොස්පිටල් එකට ගියාට පස්සේ හොස්පිටල් එකට යන තැනම ડોක්ටර් කෙනෙක් අපේ ප්‍රෙෂර් එහෙම බලලා අපිව පොඩ්ඩක් චෙක් කරනවා. ඒකල එතන රෙජිස්ටර් කරගෙන අපිව වෝඩ් එකට දානවා. ඒ වෝඩ් එකට යන තැනත් අපි ආයේ වෙනම රෙජිස්ටර් කරගන්නවා. ඒ වෝඩ් එකට යන තැන එතන ගන්නවා මගේ හස්බන්ඩ්ගේ ID කොපි දෙකයි ගමේ ක්ලිනික් එකේ ක්ලිනික් කාඩ් එකයි එතෙන් අපි දෙන්න ඕන. ඉතින් කොහොම හරි අපි හොස්පිටල් එකට යනකොට දෙකක් පහුවෙලා තිබුණා. ඉතින් හස්බන්ඩ්ට මේ එතන හිටපු මිස් කෙනෙක් කිව්වා මේ බෙඩ් එකක් පෙන්නලා බෑග් ටික එතනින් තියලා යන්න. දැන් ගොඩක් රැ වෙලානේ කාටවත් මෙතන ඉන්න දෙන්නේ නැහැ. උදේට ලෙඩ බලන වෙලාවට ඇවිත් බලන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අර වේදනාවට වඩා ලොකු දුකක් දැනුණා. මොකද මගේ පළවෙනි අත්දැකීම නෙමෙයි. ඉතින් හස්බන්ඩ් බෑග් ටිකක් තියලා යන්න ගියා. ඉතින් මම එතන බෙඩ් එකට වෙලා හිටියා. ඉතින් හස්බන්ඩ් ගියාට පස්සේ මම අර බෙඩ් එකට වෙලා හිටියනේ. ඊට අර ගෙදරින් තිබ්බට වඩා මම කොනේ කැක්කුම එන්න ටික ටික වැඩි වුණාට මට ළඟ වගේ කැක්කුම ආවා. ඉතින් මේ මට ඉඳගෙන ඉන්නත් බෑ හිටගෙන ඉන්නත් බෑ. මම එහාට මෙහාට ඇවිද එහෙම හිටියා. ඉතින් ටිකක් වෙලා මම කොහොම හරි වෝඩ් එකට දාලා විනාඩි 10ක් 15ක් වගේ මට මතක විදිහට විනාඩි 20ක් විතර වගේ යනකොට එතනට මිස් කෙනෙක් කිව්වා පටි දාන්න ඕනි අම්මා රූම් එකක් පෙන්නලා කිව්වා එතෙන් යන්න කියලා. ඉතින් ඒ රූම් එක තිබ්බේ අපේ වෝඩ් එක තියෙන තැනම තමයි ඒ රූම් එකක් තිබ්බේ. ඉතින් අර පටි දාන්න ඕනි කිව්ව නිසා මම ඒ රූම් එකට ගියා. ඒ රූම් එකට ගිහිල්ලා මම ඒ බෙඩ් එකේ හාන්ස් වෙලා හිටියා. ඒ පටි දානවා කියන්නේ අපේ බඩ මැදට බෙල්ට් එකක් වගේ දානවා. ඒ බෙල්ට් එක දාලා විනාඩි 20ක් අපිට ඉන්න කියනවා. අර බබා දඟලනකොට ප්‍රෙස් කරන්න කියනවා. ඉතින් විනාඩි 20ක් වගේ
හිටියා. ඒ වෙලේ නම් මට ඒ පටි දාන එක ලොකුවට එහෙම අමාරු නෑ. කොහොම හරි විනාඩි 20 හිටියා. එහෙම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වුණා. විනාඩි 20කට පස්සේ ඒ බෙල්ට් එක අයින් කරලා මිස් කිව්වා මේ ආපහු වෝඩ් එකට යන්න. ડોක්ටර් ආපුවාම කතා කරන්නම් PV කරන්න ඕන. එතකම් මේ වෝඩ් එකට වෙලා ඉන්න කියලා. ඉතින් කොහොම හරි මම ගිහිල්ලා පැයකටත් වඩා ගියාට පස්සේ තමයි ડોක්ටර් කෙනෙක් ආවේ ලේඩි ડોක්ටර් කෙනෙක්. ඉතින් PV කරන්න එන්න කිව්වා. PV කරන්න එන්න කිව්වෙත් මම අර බෙල්ට් එක දාන්න ගිහපු රූම් එක තමයි. ඒ කරද්දී නම් මට මං අමාරුවෙන් හිටියේ. ඉතින් මේ ડોක්ටර් කිව්වා ගැප් ගෙල ඕපන් වෙලත් නැහැ. මේ තව දිනක් තියෙනවනේ අම්මා. ඔයාට සමහරට ගෙදර යන්න පුළුවන්. මේ තව දින තියෙන නිසා කියලා කිව්වා. ඊට පස්සේ මං කෝ ડોක්ටර් මට කැක්කුම එනවා. ඊට පස්සේ මේ ડોක්ටර් කිව්වා ඒකට පෙන්ඩෝල් දෙකක් දෙන්න. එතකොට හරියයි කියලා. මේ කළා අපහම වෝඩ් එකට ආවා. වෝඩ් එකට ඇවිල්ලා ආයෙත් ටික වෙලාවක් ගියාට පස්සේ ඒ ડોක්ටර් මට කතා කරා. කතා කළා ආයෙ මගේ විස්තර ගත්තා. ඒ කියන්නේ අපේ ස්කෑන් සම්බන්ධ අපේ ලෙඩ රෝග මොන හරි ඒවා තියෙනවනම් එහෙම විස්තර ඒ ડોක්ටර් ගත්තා. ටිකක් මට අමාරු ටික වැඩි වෙන්න ගත්තනේ. ඉතින් අර පෙන්ඩෝල් දෙනවා කිව්වට ඒ ડોක්ටර්ලා මිස්ලා කවුරුත් පෙන්ඩෝල් දුන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි මං එළි වෙනකන් හිටියා. ඉතින් උදේ 6ටනේ මේ ලෙඩු බලන්න දෙන්නේ. ඉතින් 6 වෙනකන් ඉවසගෙන හිටියා හස්බන්ඩ් එනකන් කොහොම හරි. ඒක දරා ගන්න අමාරු වෙලනම් මේ මට එක විදිහට ඉන්නම අමාරුයි. මං ඉතින් හාට මෙහාට ඇවිදිනවා. වොෂ්රූම් එකට යනවා. එහෙම තමයි හිටියේ. ඉතින් මේ කියන්න ඕනේ මං ගියාට පස්සේ මේ සැරින් සැරේට අර පටි දැම්මා. පටිය දාලා බැලුවා මිස්ලා. සැරින් සැරේට වගේ බැලුවා ඉතින්. 6 වෙනකොට හස්බන්ඩ් ආවා. ඉතින් හස්බන්ඩ් එනකොට නම් මම ගොඩ අමාරුවෙන් හිටියේ. කියා ගන්න බැරි තරම් අමාරුවකින් හිටියේ. ඉතින් මේ අර ඒ අමාරුව මට ළඟම ආවනේ. ඉතින් ළඟ වෙනකොට අර තප්පර කීපයකට වගේ ඒ වේදනාව අඩු වෙලා යනවා. එතකොට නම් ඉතින් පුදුම සනීපයක් තමයි දැනෙන්නේ. ඉතින් හස්බන්ඩ් ආවට පස්සේ මේ හස්බන්ඩ් නැහැවා ડોක්ටර් මොකද කිව්වේ කියලා. මං කිව්වා ඉතින් ගැබ් ගෙල ඕපන් වෙලා නැහැ කිව්වා. දින තියෙන නිසා ගෙදර යන්න පුළුවන් කියලා. ඊට පස්සේ හස්බන්ඩ් නැහැවත වට යන්න පුළුවන්ද කොහොම දැන් අමාරුවෙන් ඉන්නේ. මං කිව්වා මට නම් ගෙදර යන්න බෑ මට අමාරුයි. මේ එහෙම කියලා කිව්වා. ඉතින් හස්බන්ඩ් උදේ එනකොට මට ඉන්දියාප්ප අරගෙන ඇවිල්ලා තිබුණා කන්න. කොහොම හරි මට අමාරු වැඩිකමට ඉන්දියාප්ප එක ඉන්දියාප්පයක් කන්න පුළුවන් උනේ. ඒ තරම් අමාරුයි කා ගන්නවත් බැරි තරම්. ගොඩ අමාරුවෙන් තමයි හිටියේ. ඉතින් හස්බන්ඩ් කොහොම හරි උදේ 6ට මාව බලලා එයා ආපහු ගියා දවල් එන්නම් කියලා. 8ට විතර ආපහු අර රෑ හිටපු ડોක්ටර්ම ආපිව බලන්න ආවා. මං හිතන්නේ අපේ වියෝජි සර්ගේ ගෝලෙක් වෙන්න ඕනි. වියෝජි සර් නම් ආවේ නෑ. ඉතින් ඒ ડોක්ටර් තමයි උදේ 8ට විතර ඇවිල්ලා අපිව බැලුවා. අපේ ප්‍රෙෂර් එහෙම චෙක් කරලා අපේ අපහසුතාව හැවා. ඉතින් මං ඒ වෙලෙත් කිව්වා මේ මට ඒ වෙලේ මේ අර මං ගෙදරින් බ්ලීඩ් වෙලා වගේ නේ ගියේ. ඉතින් මං පෑඩ් තියාගෙන තමයි හිටියේ. ඉතින් මේ මට දැනුණා මට මේ මොනවා හරි පොඩ්ඩ අර මොනවා හරි යනවා වගේ දැනුණා. ඉතින් මං ડોක්ටර්ට කිව්වා මෙහෙම මේ දියරයක් වගේ යනවා ડોක්ටර් නිකන් සෙවල ගතියට වගේ එහෙම කියලා. ડોක්ටර් කිව්වා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් අම්මා. ඒක ගැන වැඩි හිතන්න එපා කියලා. මං ඉතින් කැක්කුම තිබ්බත් හිටියා. 8:00 විතර වගේ මට ඉන්නෙම බෑ ලොකු කැක්කුමක් තියෙනවා. ඉතින් මම අර වොෂ්රූම් එකට යනවා එනවා. කොහොම හරි මේ වොෂ්රූම් එකට යනකොට මම දැක්කා මගේ පෑඩ් එක ගොඩක් තෙත් වෙලා වගේ තියෙනවා. ඉතින් මං එතන හිටපු මිඩ්වයිෆ් මිස් කෙනෙක් වෙන්න ඕනේ. ඒ මිස්ට කිව්වා මිස් මගේ පෑඩ් එක චුට්ටක් බලන්න කියලා. අනේ මිස් හරිම හොඳයි කිව්ව ගමන් බැලුවා. ඒකවල ඒ මිස් මේ බලලා කිව්වා මේ ඔයගේ වෝටර් බෑග් එක කැඩලා තියෙන්නේ අම්මා. ඒ කිව්වේ නැත්තේ. ඇත්තටම මේ වෝටර් බෑග් එක කැඩනකොට මට ඒක මේ ලොකුවට දැනුන්නේ අර පෑඩ් එක දාන් හිටපු ඉඳන් දන්නේ. ඊළඟට පොඩ යනවා වගේ දැනුණානේ. මම ડોක්ටර්ට ඒ වෙලේ කියනකොට ડોක්ටර් ඉතින් සාමාන්‍යයි කිව්වද මම වැඩි හිතුවේ නැහැ. කොහොම හරි මට ඒක ගොඩ වෙලා තිබුණා. ඉතින් මේ ඒ වෙලෙම ડોක්ටර්ට කතා කරලා මගේ ආපහු PV එකක් කරා. ඉතින් PV එකක් කරලා බලලා මේ ડોක්ටර් කිව්වා ඔයාව දැම්මම ලේබර් රූම් දාන්න ඕනේ අම්මා කියලා. ඉතින් මාව ඉක්මනටම ලේබර් රූම් එකට ලෑස්ති කරලා අරන් ගියා. ඉතින් මම මේ කිසි දෙයක් ගෙදර අයට කිව්වේ නෑනේ තාම. ඉතින් මං මේ ලෑස්ති වෙන අතරේ එතන හිටපු මිස් කෙනෙක්ට කිව්වා මිස් මට ගෙදරට කෝල් එකක් ගන්න ඕනි. නැත්තම් හස්බන්ඩ් ඇවිල්ලා මාව හොයයි. එහෙම කියලා. ඉතින් මම ඒ ලෑස්ති වෙන ගමන්ම මේ
හස්බන්ඩ් කෝල් එකක් කරන් කිව්වා මාව ලේබර් රූම් දාන්න යන්න කියලා. ඒක විතරයි කියන්න පුළුවන් උනේ. මාව විතරයි ඉක්මනට අරන් ගියා ලේබර් රූම් එකට. ඉතින් ලේබර් රූම් එකට අරන් යනකොට එතන අම්මලා හතර දෙනෙක් විතර හිටියා. එතන නම් මේ දාගෙන උඩ ගොඩක් බයක් තිබුණා අර වේදනාවට. එතන අම්මලා ගොඩ කෑ ගැහුවා. ඉතින් මේ මං එතනත් ලේබර් රූම් එකට දැම්මට පස්සේ මේ එතනත් PV එකක් කරා. ඉතින් මේ කොහොම හරි පටියක් දැම්මා. පටිය දාන යන විනාඩි 20ක් නේ කොහොම හරි මෙතන පටිය දාලා ගොඩ වෙලා තිබුණා. ඊට පස්සේ ඉතින් මේ මට වේදනාවත් වැඩි හින්දා ඉවල නම් පටිය ගලවන්න තරම් හිතුණා. ඊට පස්සේ මම එතනට මිස් කෙනෙක්ගෙන් ඇහුවා. මිස් මේ පටිය ගලවන්නේ නැද්ද? මට අමාරුයි. ඊට පස්සේ කිව්වා නෑ අම්මා පැයක් තියන්න ඕනේ. ડોක්ටර් පැයක් තියන්න කියලා කිව්වා කියලා. කොහොම හරි ඉතින් පටිය දාලා පැයක් හිටියා. ඊට පස්සේ ડોක්ටර් ආයෙමත් ආවා බලන්න ඇවිල්ලා මේ ડોක්ටර් කිව්වා අම්මා ඔයාව සීස දාන්න වෙනවා. බබාට වෝටර් බෑග් එකේ කක්කා වෙලා තියෙන කියලා කිව්වා. ඉතින් අර මේ ලේබර් රූම් එකේ ඉඳලා මට ඒක අර අම්මලාගේ වේදනාව දැකලා මම ගොඩ බය වෙලානේ හිටියේ. ඉතින් අර සීස දානවා කිව්වම මට පොඩි සතුටකුත් දැනුණා. මේ මට හිතුණා මට අර ඒ ලේබර් රූම් එකේ අර අම්මලා කෑ ගහන විදිහ දැක්කම මේ වේදනාව දරා ගන්න බැරි වෙයි කියලා. ඉතින් මේ සීස දාන මාව අරන් ගියා. මේ අරන් යනකොට ලේබර් රූම් එකේදී මට මෝට්‍රා අපිට ගහලා තමයි අරන් ගියේ. සීස කරන්න අරන් ගියානේ. අරන් ගිහිල්ලා එතනදී අපිට අර කොන්දට බෙහෙත් එකක් විදිනවනේ. ඉතින් බෙහෙත් එක විදින්න අපිට කොට්ටයක් දීලා ඒක මේ නැමිලා බදාගෙන ඉන්න කියන. එතකොට තමයි විදින්නේ. එතන මට ඒ වෙලාවට කැක්කම වැඩි හින්දාද කොහොද ඒ බෙහෙත් එකේ වේදනාව දැනුනේ නැහැ. ඉතින් කොහොම හරි ඒ තප්පර කීපයකින් වගේ හිරි වැටුණා. ඊට පස්සේ ඉතින් මේ අර අපිට රිදෙන්නේ නැති වුණාට මේ හිරි වැටුණාට දැනෙනවා. හරියට අර අපේ ඇඟේ මෙහෙම නිය පොත්තකින් ඔහොම අදිනකොට අපිට දැනෙන්නේ ඒ වගේ අර බඩ මේ කපනකොට එහෙම මේ දැනෙනවා. වේදනාවක් නම් දැනෙන්නේ නැහැ. මේ කොහොම හරි ඉතින් මං හිතා අයිය කරන් හිටියා. මේ කොහොමද මට ඕන දැන් මගේ සුදු බෝලය බලන්නනේ. ඉතින් මං ඒ ආසාවෙන් තමයි හිටියේ. මේ කොහොම හරි ටික වෙලාවකින් ඉතින් අඬාගෙන මේ ගොඩ අයියෙන් අඬාගෙන සුදු බෝලයක් ඉතින් ආවා. එතෙන් හිටපු ડોක්ටර් ඉතින් මට පෙන්නුවා අම්මේ පුතෙක් ඉන්නේ කියලා. ඉතින් පෙන්නලා බබාගේ අතේ මගේ අතේ නම්බර් දෙකක් ගැට ගැහුවා. ඉතින් මේ බබාව මගේ අතට දුන්නේ නැහැ. බබා වැරන් ගියා. අර බබාට වෝඩර් බෑග් එකේ කක්ක වෙලා තිබුණා කියවනේ. සමහරට එයා මොනාරි පරීක්ෂණ මොනාරි කරන්න වෙන්නේ නැති බබාව අරන් ගියා. ඊට පස්සේ ඉතින් මම දැන් එතන හිටියට මගේ හිත තියෙන දැන් බබා ගා මට එයා බලන්න ඕනි කොහෙටද අරන් ගියේ. එහෙම හිතේද තමයි මං හිටියේ. ඉතින් බබා අරන් ගිහිල්ලත් විනාඩි 10ක් 15ක් යනකම් මං ඉතින් අර මැහුම් එහෙම දානකම් හිටියනේ. ඒකලත් මාව ඉතින් වෝඩ් එකට දාන්නේ සේලයින් දීලා මේ පැත්තක තියලා තිබුණේ. ඉතින් මම එතන හිටපු මිස් කෙනෙක්ගෙන් ඇහුවා මිස් මගේ බබා කොයි කියලා. ඒ මිස් කිව්වා බබා වෝඩ් එකේ ඉන්නවා අම්මා. ඔයාවත් දැන් අරගෙන යනවා කියලා. ඉතින් කොහොම හරි 12:00 විතර වෙනකොට මාව වෝඩ් එකට දැම්මා. වෝඩ් එකට දාන්නලා ටිකක් කියන්න ඕනේ මම අර ඉස්සරෝම ගිය වෝඩ් එක අමාරු වෙලා ගියපු වෝඩ් එකේ නෙවෙයි බබා හම්බුනාට පස්සේ ඉන්නේ වෙන වෝඩ් එකක. ඉතින් මට බය හිතුණා දැන් 12ටනේ දවල්ට හස්බන්ඩ් මේ ලිඩ් බලන්න දෙන්න වෙලාව 12නේ. ඉතින් මට හිතුණා හස්බන්ඩ් හොයාගන්න බැරි වෙයි. මාව අරගෙන යනකොට 12:00 මම වෙලාවත් බල තමයි හිටියේ. ඉතින් මට හිතුණා හස්බන්ඩ් ආයිද දන්නේ මේ හොයාගන්න බැරුව එහෙම බයෙන් හිටියේ. ඉතින් එතන හිටපු මිස් කෙනෙක්ට මං කිව්වා මිස් මේ දැන් මං අර සීස කරලා මාව දැන් වෙන වෝඩ් එකකට දාලා ඉන්නේ. බබාව දුන්නෙත් නෑ. ඉතින් මං හිටපු මිස් කෙනෙක්ට කිව්වා මිස් අනේ මට උදව්වක් කරන්නකෝ කියලා. ඉතින් එතන හිටපු මිස් කෙනෙක් කෑවා මේ මොකද්ද කෝල් ගන්නද කියලා. ඊට පස්සේ මං කෝ මිස් ගෙදරට කෝල් ගන්න කියනකොට මේ මිස් මට බැනගෙන ගියා. මේ මට හිතා ගන්න බැරි වුණා මොකක්ද උනේ කියලා. ඇත්තටම මේ එහෙම හොඳ නැති අර අපි ඒ වෙලාවේ අසරණ වෙලානේ ඉන්නේ. ඇත්තටම මම ගොඩ බය හිටියේ හස්බන්ඩ් ආයි කියලා. මට දැන් බබාව බලන්නත් ඕනි හස්බන්ඩ් බලන්නත් ඕන. ඉතින් ඒ මිස් එහෙම කියනකොට නම් මට ගොඩ දුක හිතුණා. මොකද ඒ වෙලාවේ අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මට හිතුණා ඉතින් මිස් කෝල් එකක් කරන් දුන්නා නම් මම ගොඩ වෙලා කතා කරන්නේ. හස්බන්ඩ්ට මේ මාව ගෙනාවා යන්න එපා.
මම වෙන වෝඩ් එකක ඉන්නේ කියලා විතරයි මම කියන්න හිතුවේ. ඉතින් කොහොම හරි මේ එහෙම මට ටිකක් බැනලා ගියා. එහෙම කෝල් ගන්න දෙන්න බෑ අම්මා මේ එහෙම කියලා සැරෙන්ම කියලා ගියා. ඉතින් ඒ කියනවත් එක්ක මම දැක්ක ඈතින් හස්බන්ඩ් එනවා. ඉතින් මට ඒලා ගොඩ සතුටු හිතුණා මේ එයාව දකින්නකොට. ඉතින් හස්බන්ඩ් ඇවිල්ලා ටික වෙලා ගියාට පස්සේ මම ඇහුවා බබාව දුන්නේ නැද්ද කියලා. මං කිව්වා බබාව තාම දුන්නේ. ඉතින් හස්බන්ඩ් කිව්වා මං කලිනුත් මෙතෙන් ඇවිල්ලා ගියා. මේ බබෙක් නම් ඉන්නවා අර වීදුරු පෙට්ටියක දාලා ඉන්නේ. මේ බබෙක් නම් ඉන්නවා සුදු බබෙක් අඬන්න ඉන්නවා හයියෙන් අඬනවා. මං කිව්වා එයා වෙන්නේ නැති එහෙනම් අපේ බබත් සුදු එක්කෙනෙක් එහෙම කියලා මං කිව්වා. ඊපස්සේ හස්බන්ඩ් අපි ඉන්නකොට මිස් කෙනෙක් බබාව ගෙනත් දුන්නා. අර වීදුරු පෙට්ටිය ඉඳලා තියෙන්නේ අපේ බබා තමයි. සද්ද දාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් යාව දකින්නකොට නම් ගොඩ සතුටු හිතුණා. මොකද ඒක කියන්න තේරෙන්නේ ලොකු සතුටක්. ඉතින් මගේ ඉතින් බර්ත් ස්ටෝරි එක මගේ බබාගේ මේ විදිහේ තමයි. ඉතින් හොස්පිටල් එක බබා හම්බුනාට පස්සේ හොස්පිටල් එක ඇතුලේ රෝහලේ උනේ මොකද්ද කියලා කියන්න මම වෙන වීඩියෝ එකකින් අරන් එන්න. නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවනේ. ඉතින් මේ වැදගත් දේවල් ගොඩක් තියෙනවා මට කියන්න. බබා ලැබුණාට පස්සේ මම හිතනවා ඔයාලටත් ඒවා වැදගත් වෙයි කියලා. ඉතින් මම ඒක වෙන වීඩියෝ එකකින් අරන් එන්න. මොකද ඒක ගොඩක් දේවල් කියන්න තියෙන නිසා. ඉතින් එහෙනම් මට කියන්න තියෙන්නේ අලුතෙන් අම්මා කෙනෙක් වෙන්න කෙනෙක්ට බය නැතුව ඔයාලා යන්න හිත ශක්තිමත් කරගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න.